Hello everyone, welcome to my channel. ඉතින් ඔයාලා අද නම් පළවෙනි වතාවට මේ channel එකේ වීඩියෝ එකක් බලන්නේ. මම ඇවිල්ලා ශ්‍රී ලංකන් යුනිවර්සිටි එක ස්ටේට් යුනිවර්සිටි එකක undergraduate කෙනෙක්, final year student කෙනෙක්. ඉතින් මේ channel එකේ මම කරන්නේ මම දන්න දේවල් ඔයාලට වීඩියෝ content විදිහට අරන් එන එක. ඉතින් මේ වීඩියෝ සීරීස් එක ඇවිල්ලා how to do research final year research එකක් නැත්නම් ඔයාලා research එකක් කොහොමද කරන්න ඕන කියලා ටයිටල් එක සිලෙක්ට් කරගන්න තැන ඉඳන් මම කරන් එන වීඩියෝ සීරීස් එක. ඉතින් මේ වීඩියෝ එකේදී අද අපි කතා කරන්න යන්නේ රිසර්ච් එකේ ඇනලයිසින් පාර්ට් එක. ඉතින් ඒ නිසා මම රික්වෙස්ට් කරනවා අද නම් මේ වීඩියෝ සීරීස් එක බලන්න පටන් ගන්න. පළවෙනි වීඩියෝ එකේ නම් බලන්න කියලා. ඒතර ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මේකේ වීඩියෝස් කොහොමද ෆ්ලෝ එක කියලා. how to do a research එකේ ෆ්ලෝ එක ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් අලුතෙන් ජොයින් වෙන ඔයාලා හැමෝටම මම කියනවා වීඩියෝස් හොඳයි නම් කන්ටෙන්ට් හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම ජොයින් වෙන්න අලුත් වීඩියෝස් බලන්න කියලා. ඉතින් අද අපි යන් අපේ ටොපික් එකට. ඉතින් කලින් වීඩියෝ එකේදී අපි කතා කරේ රිසර්ච් එකක් ඇනලයිස් කරන එක. මේකෙදී අපි කතා කරේ CRD ඩිසයින් එක ගැන. ඉතින් අද වීඩියෝ එකේදී මම හිතුවා කතා කරනවා ඔයාලත් එක්ක RCBD ඩිසයින් එකක් කොහොමද ඇනලයිස් කරන්නේ කියලා. ඉතින් කලින් වීඩියෝ බැලුවා නම් දැන් ඔයාලා දන්නවා RCBD කියන්නේ මොකක්ද මේ CRD කියන්නේ මොනවද කියලා දැන් ඔයාලා දන්නවා. ඉතින් මම ආයෙ පටන් ගන්න RCBD ගැන. RCBD කියලා අපි හඳුන්වන්නේ Randomized Complete Block Design. ඉතින් මේ ඇවිල්ලා research designs වලින් එකක්. මේ වගේ ඩිසයින් එකක් අපි පාවිච්චි කරන්නේ අපි ඒ පාවිච්චි කරන experimental units වල විචලනයන් තියෙනවා නම් variations තියෙනවා නම් අපිට සිද්ධ වෙනවා පාවිච්චි කරන්න මෙන්න මේ වගේ RCBD වගේ ඩිසයින් එකක්. මේකට හොඳම උදාහරණය තමයි field trials. දැන් අපි හිතමු field එකේ කරන planting trials මොන හරි කරනවා නම් පස්සේම එකින් එක තනින් තනට වෙනස් වෙනවානේ. ඉතින් මේ වගේ අවස්ථාවකට අපිට පුළුවන් මේ RCBD වගේ ඩිසයින් මොඩල් එකක් follow up කරන්න. ඉතින් මේකේ නමේම තියෙනවා random complete block design කියලා. එතකොට මේ block කියන term එකක් මෙතනදී ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයාලට තේරෙනවා blocks විදිහට group කරන්න වෙනවා කියලා. ඉතින් මෙහෙම කරන්න ප්‍රධානම හේතුව තමයි මම කලින් කිව්වා මේ වගේ ඩිසයින් එකක් අපි පාවිච්චි කරන්නේ experimental units වෙනස් වෙන අවස්ථාවට. දැන් homogeneous experimental units තියෙනවා. ඒ කියන්නේ සමජාතීය experimental units තියෙනවා නම් සර්ව සමානයි නම් පාවිච්චි කරන හැම experimental unit එකක්ම අපිට පුළුවන් CRD design එකට යන්න. මොකද හැමදේම යාලගේ සමානයිනේ. එතකොට ඕන එකක් දාන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකේදී experimental units වෙනස් වෙන හින්දා අපිට පුළුවන් සමාන experimental units එක block එකකට එන විදිහට සමානකම් අණුව group කරන්න. ඒක තමයි අපි හිතන්නේ block කියන concept එකක් ගේන්න. ඉතින් ඊට පස්සේ මේකේ නමේම තියෙනවා randomized complete block design. එතකොට මේක එක block එකක් මේ අපි දැන් block කිහිපයකින් ගන්න. එතකොට එක block එකක් සම්පූර්ණයෙන්ම completely randomize කරනවා. ඉතින් ඒ කියන්නේ එක මේකේ randomization process එක වෙන්නේ block එකෙන් block එකට. ඒකෙන් අදහස් වෙන්නේ මේ හැම block එකකටම හැම જાතියෙම treatment include වෙන්න ඕන. ඒ ටික තමයි අපි අහඹු විදිහට තෝරලා දාන්නේ. හැබැයි හැම જાතියෙම treatments මෙතන include වෙලා තියෙනවා. ඉතින් මේවා තමයි සාමාන්‍යයෙන් RCBD model එකේ තියෙන අර features ටික. ඉතින් ඊළඟට අපි දැන් බලමු RCBD කියන්නේ මොකක්ද? ඒකේ layout එක කොහොමද අපි හදාගන්න ඕනේ කියලා. RCBD ඩිසයින් එක තව වැදගත් වෙන ලක්ෂණයක් තමයි මේ පාවිච්චි කරන blocks පුළුවන් තරම් සමාන වෙන්න ඕන. දැන් සර්ව සමාන blocks වලට අපිට යන්න බැරි වෙයි. ඒත් අඩුම තරම මේක අර 99%ක් වලට at least නේද? ඒ වගේ යුනිෆෝම් වෙන්න ඕනේ. මේකට හේතුව මේ වගේ රිසර්ච් ඩිසයින් එකකදී replicate විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන block එක. ඉතින් එතකොට RCBD එකේ block එක තමයි replicate එක විදිහට වැඩ කරන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන නමේම තියෙන ලොකුම main feature එක තමයි මේ එකින් එක block එක තමයි randomization process එකට ලක් කරන්නේ. එතකොට දැන් අපි බලමු RCBD layouts කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේකේතර CRD layout එක කලින් වීඩියෝ එකේදී මම පෙන්නුවා. කලින් වීඩියෝ එකේ include කරලා තිබ්බා. ඒත් ඔයාලා ඒකට ඒකත් එක්ක compare කරලා බලන්න මේකේදී layout එක පවා වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ කොහොමද කියලා. විශේෂම කාරණය තමයි මේකේ අපි include කරන blocks ගාන replicates ගන්න සමානයි. එතකොට අනිත් දේ තමයි හැම ජාතියකම treatment තියන්න ඕනේ එක block එකක් ඇතුලේ.
ඉතින් ඒව තමයි මේකේ තියෙන අර ප්‍රධානම කාරණා ටික. ඊළඟ කාරණය තමයි RCBD රිසර්ච් ඩිසයින් එකදී මොනවාද sources of errors කියලා. දැන් කලින් ඩිසයින් එකේදී අපි කතා කරා CRD ඩිසයින් එකේදී මේකෙදී යම්කිසි error එකක් එනවා නම් ඒකට හේතු වෙන්නේ අර unexplained error එක වගේම treatment effect එක විතරයි. නමුත් මේ වගේ RCBD රිසර්ච් මොඩියුල් එකකදී එයාලගේ treatment effect එක error එකට අමතරව අර replicate එක නැත්නම් block එකකින් එන effect එකක් තියෙනවා. එතකොට මෙතනදී sources of errors විදිහට ඒ තුනම අයිති වෙනවා. කොහොම තමයි RCBD research design එක. ඉතින් දැන් අපි බලමු මේ වගේ එකක් theoretically අපි analyze කරන්නේ කොහොමද? මේ වගේ module එකදී analyzing part එක statistically කරන්නේ කොහොමද කියලා. මේකෙදිත් අපි ANOVA තමයි පාවිච්චි කරන්නේ. දැන් මම explain කරන්න යන්නේ මේකේ analyzing කොහොමද සිද්ධ වෙන්නේ කියලා manually. අපි අතෙන් ගණන් හදලා හදනවා නම් කොහොමද කරන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ RCBD ඩිසයින් එක රිසර්ච් එක කලෙක්ට් කරපු ඩේටා ටිකක්. එතකොට මේ ඩේටා වලට අනුව කොහොමද අපි RCBD ඇනලයිසිස් එකක් කරන්න කියලා දැන් බලමු. ඉතින් මෙතන මේ රිසර්ච් එකේදී කරලා තියෙන්නේ විවිධ සීඩ්ලින් රේට්ස් අනුව ග්‍රේන් ඊල්ඩ් එක තමයි බලලා තියෙන්නේ. එතකොට මෙතන සීඩ්ලින් රේට්ස් විදිහට හෙක්ටයාරට කිලෝග්‍රෑම් 25 50 75 100 125 150 කියන අගයන් අරන් තියෙනවා. ඒ වගේම ඒවා තමයි එතකොට ට්‍රීට්මන්ට්ස් විදිහට කන්සිඩර් වෙන්නේ. ඊට අමතරව මෙයාලා රෙප්ලිකේෂන් 4ක් තමයි අරන් තියෙන්නේ. ඉතින් මෙහෙම ඩේටා කලෙක්ෂන් ටේබල් එකේ ලැබුණම ක්වෙස්චන් එකක් විදිහට ඔයාලා මුලින්ම කරන්න ඕන ට්‍රීට්මන්ට් වල ටෝටල් එක ට්‍රීට්මන්ට් වල ඊච් ට්‍රීට්මන්ට් වල ටෝටල් එක වෙන වෙනම අර ටෝටල් කියන තැන ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. සමහර ටේම දෙයි RCBD එකේ විශේෂත්වය තමයි රෙප්ලිකේෂන් වල ටෝටල් එක වෙන වෙනම අරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා අනිත් පැත්තෙනොත් ටෝටල් අගයන් ටික එකතු කරලා තියෙනවා. ඊට පස්සේ මේ දෙකේම සම්පූර්ණ යුනිට් ඔක්කොගෙම ටෝටල් එකත් මෙතන ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. මේක තමයි මුලින්ම ඔයාලා සිම්ප්ලිෆයි කරගන්න ඕනේ පියවර. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මුලින්ම ඔයාලගේ හයිපොතෙසිස් එක මේ විදිහට ලියන එක. ඉතින් ඔයාලා දැන් දන්නවා හයිපොතෙසිස් දෙකක් තියෙනවා අපිට null hypothesis එක සහ alternative hypothesis එක. මෙතන H naught කියලා පෙන්නන්නේ null hypothesis එක. ඒකෙන් කියන්නේ all the means are equal කියලා. ඊළඟට alternative hypothesis එක මෙහෙම HA විදිහට include කරලා තියෙනවා. at least one of them is different කියන අදහස තමයි එතන ඉදිරිපත් වෙන්නේ. මේ වගේ ඔයාගේ පළවෙනි ඔයාලට උපකල්පන දෙක ලියුවට පස්සේ ඊළඟට ඔයා මුලින්ම කරන්න ඕන correction factor එක හොයාගන්න එක. CRD එකේ වගේම RCBD එකේ correction factor එක හොයන්න මේ සමීකරණ වලට පාවිච්චි කරන්න පුළුවන්. CF සමානයි y squared බෙදීම RT ගුණිතය කියන සමීකරණය පාවිච්චි කරලා ඔයාලට correction factor එක හොයාගන්න පුළුවන්. මෙතන y squared කියලා ගන්නේ අර මුළු ඩේටා කලෙක්ට් කරපු ඒ හැම යුනිට් එකේම එකතුවේ ටෝටල් එකේ වර්ගය අරගෙන ඒක රෙප්ලිකේෂන් සහ ට්‍රීට්මන්ට් වල ගුණිතයෙන් තමයි මේ බෙදලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනිට ඔයාලා කරන්න ඕන total sum of square එක CRD එකේ වගේම total sum of square එක හොයාගන්න. ඒකෙදි ඔයාලට එකින් එක යුනිට්ස් වල වර්ගය අරගෙන ඒකේ සම්පූර්ණ එකතුවෙන් CF එක නැත්නම් correction factor එක අඩු කරලා ඔයාලට පුළුවන් total sum of square එක හොයාගන්න. ඊට පස්සේ මේ RCBD ඩිසයින් එකට විතරක් විශේෂ වන ඊළඟ පියවර තමයි replicate sum of square එක හොයාගන්න එක. ඉතින් කලින් CRD එකේදී replicate sum of square එකක් හෙව්වේ නෑනේ. හැබැයි RCBD ගණන් වලදී replicate sum of square එකක් අපි හොයන්න ඕනේ. ඒක හොයන්න මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදී මම මුලදී කිව්ව data collection table එකේ අගින් දාගන්න කිව්වනේ replicates වල total එක. අන්න ඒ කියපු replicate වල total වල වර්ගයෙන් treatment සංඛ්‍යාවෙන් බෙදලා ඒකෙන් correction factor එක අඩු කරලා තමයි replicate sum of square එක අපි හොයාගන්නේ. මෙහෙම හොයාගන්න හේතුව තමයි CRD එක සිද්ධ වෙන්නේ නැති RCBD එක විතරක් සිද්ධ වෙන අර block කියන එකේ effect එකත් මෙතනට බලපාන හින්දා තමයි අපි replicate sum of square එකත් එකතු කරගන්නේ. නැත්නම් CRD එකේදී treatment effects එක සහ error එක විතරයිනේ බලපෑවේ. හැබැයි මේ අවස්ථාවේදී treatment එක error එකට අමතරව block එකෙන් එන effect එකත් sources of variables විදිහට පාවිච්චි වෙන හින්දා අපිට ඒකත් හොයාගන්න වෙනවා.
ඊට පස්සේ ඔයාලා කරන්න ඕන ට්‍රීට්මන්ට් සම් ඔෆ් ස්කෙයාර් එක හොයාගන්න එක. මේකත් CRD එකේ වගේමයි මේකෙත් කරන්නේ. ට්‍රීට්මන්ට් වල ටෝටල් එක අපි තීරුව අගින් දැම්මනේ. ඒ අගයන් වල වර්ගයේ එකතුව අරගෙන ඒක රෙප්ලිකේෂන් සංඛ්‍යාවෙන් බෙදලා කරෙක්ෂන් ෆැක්ටර් එකේ අඩු කරලා තමයි අපි ට්‍රීට්මන්ට් සම් ඔෆ් ස්කෙයාර් එක හොයාගන්නේ. ඉතින් මේ දේවල් හොයාගත්තට පස්සේ ඔයාට පුළුවන් කැල්කියුලේට් කරගන්න එරර් සම් ඔෆ් ස්කෙයාර්. ඉතින් මෙතනදී එරර් එකට බලපාන සාධක තුනම ටෝටල් සම් ඔෆ් ස්කෙයාර් එකෙන් අඩු කරලා තමයි තියෙන්නේ. ටෝටල් සම් ඔෆ් ස්කෙයාර් එකෙන් අපිට ට්‍රීට්මන්ට් ඉෆෙක්ට් එකයි බ්ලොක් එකේ ඉෆෙක්ට් නැත්නම් රෙප්ලිකේට් සම් ඔෆ් ස්කෙයාර් එකයි අඩු කරලා ඔයාට එරර් එක හොයාගන්න පුළුවන්. මේ දත්ත ඔක්කොම එකතු කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට ANOVA ටේබල් එක බිල්ඩ් අප් කරගන්න පුළුවන්. ඉතින් මේකෙත් sources of variance විදිහට RCBD ANOVA ටේබල් එක replication, treatment, errors සහ total කියන ඛණ්ඩ හතරම අයිති වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා මේ degree of freedom එක ගත්තත් මෙතන replication වල degree of freedom එක R-1 කියන සමීකරණයනොත් treatment වල degree of freedom එක T-1 සමීකරණයකුත් error එක හොයන්නත් R-1 වතාවක් T-1 කියන සමීකරණයත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව total එක හොයන්නේ RT-1 සමීකරණය පාවිච්චි කරලා. ඊට පස්සේ ඊළඟ තීරය ඔයාලට පේනවා sum of squares ටික. මෙතනදී අර කලින් calculate කරගත්ත replication sum of square එක, treatment sum of square එක වගේම error sum of square එක include කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට mean sum of squares හොයාගන්න පුළුවන්. මේ sum of squares වල අගයන් degree of freedom එයාලට relative degree of freedom අගයෙන් බෙදලා mean sum of square එක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට වෙන වෙනම f value දෙකක් මේ විදිහට අරගන්න පුළුවන්. replication එක error එකෙන් බෙදලත් සහ මෙතන include කරලා තියෙන treatment එක error එකෙන් බෙදලත් ඉතින් අපි මෙතන consider කරන්නේ treatment එක error එකෙන් බෙදලා ගන්න ඒ f අගය තමයි. ඊට පස්සේ අපිට පුළුවන් table එකනොත් f අගයන් අරගන්න. ඉතින් මෙතනදී අපිට වැදගත් වෙන්නේ treatment එකේ අර f අගයන් 105 සහ 101 කියන table f value දෙක අපිට අරගන්න පුළුවන්. එතකොට අපිට 95ක සහ 99ක නිර්වද්‍යතාවකින් final conclusion එකට එන්න පුළුවන්. ඊට පස්සේ වල calculation එක මේ විදිහට conclude කරන්න පුළුවන්. මේ වගේ graph එකකින් මේ f distribution එක පෙන්වන graph එකෙන් මේ විදිහට කියන්න පුළුවන් the calculated f value is less than the table f value at 5% significance level, therefore fails to reject the null hypothesis. මේක තමයි final conclusion එක. එතකොට මෙතන 0.5ක significance level එකකින් සාමාන්‍ය 95% කියලා මෙතන අදහස් වෙන්නේ. 95ක confidence level එකකින් අපිට කියන්න පුළුවන් මෙතන null hypothesis එක reject කරන්න බැරි වෙනවා, fail to reject කියලා. ඉතින් ඕක තමයි statistically final conclusion එක. ඉතින් මම තව ඉන්ක්ලූඩ් කරා රිසර්ච් එක ඩීටේල්ස් ටිකක්. ඉතින් මේකත් කැල්කියුලේෂන් එකක් කරන්න මේ දත්ත පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතනත් RCBD කැල්කියුලේෂන් එකක් තියෙන ඇනලයිසින් එකක් කරන්න ඕල්ට තියෙන්නේ. ඒ වගේ එක ක්වෙස්චන් එකක් සබ්ජෙක්ට් එකක් විදිහට තිබ්බොත් ක්වෙස්චන් එකක් මේ විදිහට අහන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඇවිල්ලා රිසර්ච් එකකින් කලෙක්ට් කරපු දත්ත ටික. ඉතින් මේ දත්ත වලට අනුකූලව ඔයාලට ඊළඟ පුළුවන් RCBD ඇනලයිසිස් එකක් කරන්න. ඉතින් ඒ නිසා මම මේකත් එක්සැම්පල් එකක් විදිහට ඉන්ක්ලූඩ් කරා. ඔයාලට try out කරලා බලන්න මේ ඇනලයිසිස් එක කරලා බලන්න. මේකෙත් මුලින්ම මෙහෙම data collection වගුව දීලා තිබ්බම මුලින්ම කරලා තියෙන්නේ treatment වල totals, ඊට පස්සේ replication අගයන් වල totals වෙන වෙනම අරගෙන සම්පූර්ණ එකතු අරන් තියනවා total එක. ඊට පස්සේ මේ කලින් කියලා දුන්න විදිහටම hypothesis දෙක note down කරලා තියෙනවා. null එක සහ alternative hypothesis එක වෙන වෙනම මේ විදිහට include කරලා තියෙනවා. ඊට පස්සේ කලින් කියලා දුන්න විදිහටම මුලින්ම කරලා තියෙන correction fact එක calculate කරලා ඊට පස්සේ අපි replication sum of square එක මේ විදිහට calculate කරලා තියෙනවා. ඔයාලටත් මේ ගාන හදලා බලලා මේ answers එනවද කියලා try out කරලා බලන්න පුළුවන්. ඊළඟට ඔයාලට මේ විදිහට treatment sum of square එකත් calculate කරගන්න පුළුවන්. ඊට පස්සේ කියලා දුන්න විදිහටම total sum of square එකත් මේ විදිහට calculate කරගන්න පුළුවන්. අන්තිමේදී ඔයාලට error එකත් මේ විදිහට calculate කරගෙන ඔයාලගේ ANOVA table එක මේ විදිහට build up කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම තමයි RCBD වල analysis වල calculation part එකක් සිද්ධ වෙන්නේ. manually කරොත් මේ විදිහට තමයි calculation සිද්ධ කරන්න ඕන. ඒත් අද ඔකේදී ඔයාලට software tools පාවිච්චි කරලා analyzing tools වලින් තමයි මේ දේ සිද්ධ කරන්නේ. එහෙම tool එකක් පාවිච්චි කරත් ඒකේ කොහොමද theoretically මේක වෙන්නේ කියලා මේ calculations බලුවත් දැන් ඔයාලට තේරෙයි.
ඉතින් අද වීඩියෝ එකේදී ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මටත් කියවන්න පුළුවන්. ඔයාලා ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු ඊළඟ රිසර්ච් ඩිසයින් එක වෙන ලැටින් ස්කෙයා ගැන. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේ මුල ඉඳන් බලන්න කියලා ආයෙ මම පොඩි මතක් කිරීමක් කරනවා. එතකොට ඔයාලට පුළුවන් වෙයි හොඳ අයිඩියා එකක් ගන්න කොහොමද රිසර්ච් එකක් කරන්න කියලා. ඉතින් ඔයාලා දන්න දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් මතක් කරලා කමෙන්ට් කරලා යන්න. වීඩියෝ කන්ටෙන්ට්ස් හොඳයි නම් channel එකත් subscribe කරලා යන්න. ඉතින් සුබ දවසක්.